Bag එක පිටින් බස් එකේ සීට් එක ගත්තා වගේ තියෙනවා. ශාප් මාස 5 යනත් වෙන්නේ. හැබැයි අර පිළි කොමියුනිකේෂන් කරනවා මේක. ඒක කොටනවා. අන්න මොනවා බැරි වුණාට පරිගින්න එක. නෑ නෑ කොහොමද නැහැ. අන්න උදේ එළිය පරිගින්න. කන්න කතාව ඉන්නේ කොහෙද මේ යන්නේ? අහුන්නේ හයි කියන්නේ. පොඩ හයි කියන්නේ. ඉක්කඩුවේ යන්නේ බා. මේ මොනාරි ඒකට පාන්නක් නැහැ. ඒ කොහෙද යන්නේ? අපි යනවා මචං ටික්ක. මේව නෙමෙයි. කොහෙද යන්නේ? අපි බොන්නයි යන්නේ. අපි කොහේ යන්නේ? අපි කිලෝමීටර් බර ගානක් ගෙවාගෙන යනවා බීලේ. සරල කතාව උඹ. ආයි එකට බෝත 3 දෙනාට බෝතලේ තියෙනවා. 3 දෙනාට බෝතලේ තියෙනවා. අතෝ සිරාවට. බෝතල් කරනවා. බෝතල් දෙකයි. ඉහානයිව බය වෙන්න එපා. එරංගයිලා යනවද? පිටි අල්ලගෙන. එරංගයිය පිටි දිගේ. අද විපන් අද විපන්. ඉඹට බයික් වල යනවා. යන්නේ ඕනෙත් නෑ ගෙදර යමුත් නෑ නිදා ගන්න තියෙන පොල්ලෙන්ගේ උස්සගෙන හරි ගිහලා අතට දානවා බය වෙන්න. ආයි ලෝකලුත් නෙමෙයිනේ තියෙන්නේ බය නැතුව බීලා යන්න තියෙන්නේ. 69. බඩ ගාගෙන යන්න තියෙනවා. ගහන්න පුළුවන් ගාලා තබෑනේ මදිකම. මේක එච්චර අවුලක් නෑ කොහොමද? අපි ආව උගුල්ල ගන්න. ඒසි කියන පුලතර වහගෙන ඉන්නෝනේ කිව්ව කෙවින් ඇල්ලා කියලා. අන්න එහෙමයි අපේ. ඒ කෙවින් ගාව තිබ්බේ. ඒක ඉතින් මොලෙන් බෙකුත් ගහන්න වෙනවා. නෑ ඒක නෑ. මේකද? ඔව් ඒ මත්තන තල්ලන්න ඕන මචං. ඔම නිකන් වෙන්නේ නෑ. හරි. මේ බෞද්ධිය දානවද? පණුරිය. ඈ? ඔතන තියෙනවා ලොකු. ඊට යන්න. පොත උඩට අත හැකි. ගියා එකපාරක්. උදේට කන්න යන්නේ. ඇරට කියන්නේ මොකක්ද? ඉඳුරුව. ඉඳුරුව. අර පැත්තට යන්න පුළුවන්. ගල පැත්තට පස්සේ බලමු. කට්ටිය කැමරට ලෑස්ති වෙනවා. හරි පුරොද්දක් තියෙනවා. දින සම්පූර්ණ තියෙනවා. කාලිවරයි දැන් අපි යනවා මාදුගඟකට. නෑ ඊට කලින් කැස්පේව බලන්න. කැස්පේව ටික බලලා යන්න. අපේ ගමන. කොහම හරවන්නේ ඒ පැත්ත? ඔව් ඔය පාර. පොලිසිය තියලා. ඔන්න පොලිසිය. ඔස්සේ ගම්මාව පිට එක සන්තෝෂයි.
මේ තැන තියෙන්නේ අහුන්ගල්ලේ පොලිසිය ගාවින් හැරෙන්න තියෙන්නේ. පොලිසිය ළඟමයි. පොලිසිය එක්කම තියෙන පාරෙන් තමයි හැරෙන්න තියෙන්නේ. මේක ඔයගොල්ලන් Google එකේ සර්ච් කරගන්න පුළුවන්. අහුන්ගල් sea turtles කියලා සර්ච් කරගත්තා නම් මේකට අග්ගා ලොකේෂන් එනවා. මෙතන කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයක්. ඉතින් මේකේ තව මොර පැටව් ඒගොල්ලන්ගේ බිලි කුකුල පැටලිලා ඒගොල්ලන් ඩැමේජ් වෙච්ච කට්ටිය තමයි මෙතන තියාගෙන ප්‍රතිකාර කරලා ඒගොල්ලන් මුහුදට දාන්නේ. ඒ වගේම මෙතන ටිකට් එක රුපියල් 500ක් වගේ වෙනවා. සෆාරි යන්න ආවේ බලමු. පොඩි රාක් යනවා පැත්තේ.
හොටලේ නම් මොකද? අර්ලියා හොටෙල්. අරලියා හොටෙල්. ගර්ලියා හොටෙල් එක ගාවට ආව බෝට් රයිඩ් එකක් යන්න. බෝට්ටු නෑ හැබැයි. බෝට්ටු වෙනකන් ඉන්නවා. අවුගමන් අන්තිමට උණුම් මෙතනින් කාලා යන්න මට තේරෙන්නේ ඉතින්. බෝට් එක ආවා සතියා. ගඩක් තුද masih terlalu mau high kan betul tagak di pedang jaket hari itu proyeknya kan macam kita hari surfing snorkeling ලයිට් ජැකට් එක තිබ්බේ නැත්නම් තාමත් උතන යට ගිහිල්ලා. ඔව්. යටින් යටිනුත් තිබ්බ නිසා හොඳයි නැත්නම් ඒත් බෑ. මේවත් තියෙනවා නෑ මේ මේ වීඩියෝ එක ආයි බලනකොට නම් දැන් නම් බයි හිතෙනවා. අර මේව ඉකිලි ටික දැක්කහම මට. ඉකිලි? අර යායට හිටියවා ඩ්‍රින්ක් අගිරලා සර්ෆින් කරනකොට හිටියේ. සර්ෆින් නෙමෙයි ස්නෝකලින්. බෑග් එක පිටින් බස් එකේ සීට් එක ගත්තා වගේ තියෙනවා.
ආර්ථිකය කලින් සර්වහනේ වතුර බැලන ගහගන්න ප්‍රෝග්‍රෑම් ගන්න මේක ඇතුළේ ඔක්කොම. අර මේ කොළඹ පුටුන අකුරට යනලාවෙත් මෙහි දීපත් ළමයි නැද්දයි කියන්නේ. දීපත් අට අතර තුනක් දෙන්න ඔක්කොම පෞද්ගලික. පෞද්ගලික. apa selfie akan berarti kati hari ෆෝන් නම්බර මාත් පොඩ්ඩක් දාලා දෙන්න මට. හා ෆෝන් නම්බර. හා. දැන් යවන්නද එහෙනම්? මණි yaar wanita sih enne wanita sih enne හරි මේ පැත්තව.
දැන් හරි දැන් අර දුකරත් දිනාර පැත්තේ. ඔව්. ඒ පැත්ත ඇවිල්ලා ගොඩ බිම. ඒ දුකරත් දින පැත්ත ගොඩ බිම. ඔය පාරම දිගියාවිලා මේ පොඩි පාරම නැග තමයි මේ දුපත ඇතුල් වෙන්නේ. මේක තමයි ලොකු දුපත පාදුව කියන්නේ. අපි ඔළුවේ කියලා තියෙන කරන්ට් එකේ යා ගොඩ ඉඳලා වතුර නැහැ ලින් වතුර බොන්නේ. මේක එන්නකොට මොකද බයික් එකක් විතරයි. ඒකත් දැන් එන්න බෑ පිරාලා තියෙන්නේ. ඒකෝලා නාට් එකට ගොඩක් පෝස්ට් වල මේක පෙන්නනවා. මේක කියලා ගන්න මිනිස්සු බෝඩ් කවිලා දාලා චන්ද විද්‍යාලෙ මේක චන්ද මැදලා මේකේ ඉතන අවුරුදු 20 ගානක් ජීවත් වෙනවා. අවුරුදු. ඒතකොට ඉස්කෝලේ අත්තිර සම්පකාරයක් තියෙනවා. සම්පකාරවල අත්තිර පාසා දෙකක් තියෙනවා. ග්‍රාම කොටාසයක්. ඒකට මේක සුන්දරාගේ වෙනකොට අත්තිර ගොඩාක් දුෂ්කරයි. අර කොලම් කුප්පේ හොල්මන් ගෙදර ඉස්කෝලේ මේක ඇතුලේ තියෙනවා. ඒකට මිනිස්සු ගොඩක් ජීවත් වෙන කගේ රස්සා කරලා මේක ඉස්කෝලේ විශ්වාසවලට යන ආදේශ සභාවේ පොත්පත් ආදී යන්නේ මේක පාලක ගන්න දිනා. මේකේ ඉස්සර පාරම හදන්න ඉස්සර විශ්වාසවල පෙරලා මැරලා අපේ යත්‍රි හටයට මැරලා තියෙන ඒක තමයි ප්‍රේමදාස මහත්තයා කාලේ පාලම හදාගන්නේ.
ඉතින් අපි මේ ආවේ කුරුදු තලන හැටි බලන්න. ඒ කියන්නේ මෙතන අපිට සිනමන් ටී එකක් දීලා ඊට පස්සේ යා කුරුදු කොහොමද පොත්ත ගලවන්නේ කියන එක අපිට පෙන්නුවා. ඕනටත් ඒක බලාගත්ත හැකි වීඩියෝ එකෙන්ම. අල්ලෙන් බලනවා හත සුවඳ. අල්ල පැත්තෙන් බලන්න. හොඳට ස්මෙල් එක. මේ තෙල් එක සෑහේ ඒක දුන්නක. ඒ වගේම තෙල් එක හංචි කරලා පුළුවන් නැස්වෙල දැක්කට මාත් කරපොත් වගේ සම්පූර්ණ හැමකට. මේ වගේ ස්ප්‍රේ කරන බෝතල් එකකට අපිට පිළිඳ දාලා කුඩන් දුන්නක දාලා ප්‍රසලම් කරලා කීප් ප්‍රයිස් ස්ප්‍රේ කරන්න පස්සෙ. ඒ වගේම අර දැක්කලා ඇති මිසර හොටෙල් වල දෙන්න කියලා පුරුදු වෙනවා. මේ පහන් පතර තෙල් එක දාලා හංචි කරනවා. අඳුර මෙන්නේ ස්මූදට. මේ මොක් කරනකොට අපිට තෙල් එක හංචි කරන්න පුළුවන්. මේ මොක් කරන බාස්කට් එකට කුඩු දෙකක් දාලා ගේ මොක් කරනවා නම් හරි සුවඳයි. පොඩි මෙස්සි මෙනි කරනවා. දැන් තියනවා ස්පාක් එකක් මේ මිනිමෙලට පුළුවන් කෑලි. ඒක කොට හදාගත්ත පවුඩර් එක තමයි මේ. මේ පවුඩර් එක මොකටද තමයි බොන තේ එක හැදුවේ. කොලෙස්ටරෝල් තියෙන අයට දිවෙඩියා තියෙන අයට ගොඩක් මොනයි. තියෙන තෙල් එක මේක මොකටද දැක්කක් මොකටද බිස්සාව පාවිච්චි කරන්න පුළුවන්. මේ කුරුන් තෙල් ඉස්ට් කරපුවම හදමු පුළුවන්. මතු කොල්ලෙන් වල පාවිච්චි කරන්නේ. මේ ඕනම එකක් කියලා 400ක් වෙනවා. මොකද අර කඩවල තියෙන ඒ වගේ නෙමෙයි කිමිකල් ෆුඩ් නේ ඔරිජිනල් මේවා හදන ඒවා. කුරුදු තෙල් එක. මේ කුරුදු කුඩු පාවිච්චි කරනවා. මේ කුරුදු කුඩුවේ මී පැණි කලවම් කරලා පුංචි කුලි හදලා කනවා වඩා අඩු වෙන්නේ ගොඩක් හොඳයි. දෙපාරක් බඩ කනවා නම් ඉඳ කියන්නේ මම වැඩි එක. හටි ඉන වෙලා කිව්වහම බඩ දිහා බලලා. මේ නෑ මී පැණි හැන්දයි කුරුදු කුඩු හැන්දයි කලවම් කරලා ඉවල දෙපාරක් බඩ කන්නකො. මී පැණි ටිකෙන් ඕනේ කුරුදු ටික ගුලි හදාගන්න වතුර නොදා. ගොඩක් උණයි. අර බඩේ තැම්පත් වෙච්ච තෙල් පිච්චෙන්නේ ගොඩක් හොඳයි නේ. කුරුන්තු නෑ නේ ඔක්කොම වේ. ඉතින් වීඩියෝ වල පාර්ට් 1 එක මෙතනින් ඉවර වෙනවා. ඊළඟට පාර්ට් 2 එකෙන් අපි හම්බ වෙමු. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.